හායි කොහොමද ඔයාලට? අදත් අරගෙන ආවේ පුතා එක්ක ගත කරපු තවත් එක දවසක චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. චූටි පුතා නැගිටිද්දි අත ටිකක් පරක් වුණා. ඉතින් එයා නැගිටලා මගෙන් කිරි එකක් කිල්ලුවා. ඉතින් මං ෆෝමියුලා එකක් හදලා දීලා එයා ෆෝමියුලා එක බොන අතරතුරේදී බබාගේ කෑම හදාගන්න කුස්සියට ආවා. අද මම බබාගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි දෙකම එකපාරම හදාගන්නවා. මෙතන මං අරගෙන තියෙනවා ගෙදර හොයාගත්ත බත්. එතකොට ඉස්සෝ කහ ලුණු අත ගාලා බෙදලා අරගෙන තියෙනවා. ඒකම සුදු ලුණු එතකොට කැරට් ලීක්ස් කරපිංචා ඔය જાති ඔක්කොම කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මම බබාගේ කෑම හදන භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාලා ඊට පස්සේ ලුණු සුදු ලුණු කැරට් ලීක්ස් ඔක්කොම දාලා ගම්මිරිස් ලුණු කහත් එකතු කරලා ඊට පස්සේ ගෙදර හොයාගත්ත බත් දාලා ඉස්ස ටික දාලා හදාගත්තා. මම දැන් බබාට බබාගේ පුංචි දේවල් ඒ කියන්නේ යාගේ ෂූස් දාගන්න දේවල් එතකොට යාගේ ඇඳුම් ගැලුවට පස්සේ ඒ ඇඳුම ගිහින් ඩස්බින් එකට දාන දේවල් එතකොට මං කරන හැම වැඩකදීම වගේම මං යාව උදව්වට එකතු කරගන්නවා. පුංචි කාලේ ඉඳලම බබාලට පුංචි වැඩ තනියම කරගන්න දෙන එකෙන් ලේසි නැහැ. තනියම කරගත්තී සමහරක් වෙලාවල් වලට අපේ වැඩේ 2-3 වෙන්නත් පුළුවන්. හැබැයි බබාලගේ දේවල් බබාලා ටික තනියම කරගන්න ඉගෙන ගත්තී යාල සෑහෙන මට්ටමකට ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා. ඉතින් බබාලා හැමදාම ගෙවල් වලට වෙලා ඉන්නේ නැහනේ. ඉතින් යාලා නර්සරි යන්න පටන් ගත්තාම ස්කූල් යන්න පටන් ගත්තාම එයාලගේ පුංචි වැඩ තනියම කරගන්න පුරුදු වුණාම ඒක ඉස්සරහට බබාලටත් ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම බබෙක් ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට හැදෙනවා. එයා එයාගේ දේවල් ලස්සනට පිළිවෙලකට තනියම කරගන්න ඉගෙන ගත්තාම. බබාගේ උදේ කෑමෙන් පස්සේ මායි පපයි අද පොඩි ඇක්ටිවිටි එකක් කරන්න පටන් ගත්තා. මං අද බබා එක්ක චූටි ෆ්ලවර් වාස් එකක් හදන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම කොලයක් අරගෙන ඒක චූටි වාස් එකක් ඇඳලා බබා එක්ක ඉතින් ලේසි නැහැ. ඒ වුණාට මේ දේවල් කරන එකෙන් බබාලගේ අත් එහෙම හොඳට ක්‍රියා කරනවා. ඒ වගේම බබාලට එක තැනක ඉඳන් වැඩක් කරන්න එක තැනක ඉඳන් වැඩක් කරන්න හිත යොමු කරන්න ඒ වගේම ඉවසීම හික්මීම කියන දේවල් මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් අපි බබාලා එක්ක කරද්දී එයාලගේ ගොඩාක් ඉවසීම හික්මීම ඇති කරන්න අපිට පුළුවන්. බබා එක්ක කරපු මේ ඇක්ටිවිටි එක මම මෙන්න මේ විදියට කාමරේ බිත්තියකින් ඇලෙව්වා. ඒක දෝනේ එන්න දවල් කෑමෙන් පස්සේ අපි චුට්ටක් ටවුන් එකට ආවා. මොකද මට ඕන නම් බබාට සැන්ඩල්ස් දෙකක් අරගන්න. මොකද බබාගේ ෂූ සයිස් එක හරිම ඉක්මනට වෙනස් වෙනවා. කකුල් ඉක්මනට දික් වෙනවා. ඔන්න අද තමා පළවෙනි වතාවට මම පුතා එක්ක එළියට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කෑවේ. මම මෙච්චර දවස් බබාට ඒ වගේ දේවල් සීනි අධික දේවල් දුන්නේ නැහැ. හැබැයි අද ඉතින් අරගෙන දුන්නා. දැන් එයාට අවුරුදු 2 පහ වෙච්ච නිසා ඒ වගේම මං එයාට සෝයා මිල්ක් අරගත්ත. මෙතනින් සෝයා මිල්ක් කියලා කියන්නේ බබාලට ගොඩාක් ගුණ දෙයක්. ඉතින් ඒ වගේම තමයි අපිටත්. එතනින්ම අපි ආවා අපේ පුංචි කෙනෙක්ගේ ගෙදරට පොඩ්ඩක්.
ඉතින් එහි ගිහිල්ලා පොඩි චිට් චැට් එකක් දාගෙන ඉඳලා බබාගෙත් මං ඇඳුම් මාරු කරා. මොකද වොෂ් එකක් එහෙම දාලා එයාගේ අර ටී-ෂර්ට් එකේ අයිස්ක්‍රීම් එහෙමත් වැටිලා තිබ්බ නිසා ගෙදර ආවට පස්සේ මම බබාගේ රෑ කෑමට පැස්ටා එකක් හදලා දුන්නා. ඉතින් බබාගේ බටර් එකයි බබාගේ ෆෝමියුලා එකයි ඉවර වෙලා තිබුණා. ඉතින් මං ඒ දෙකත් අරගෙන ආවා. මම බබාගේ බටර් එක මෙන්න මේ විදියට පොඩි පොඩි කියුබ්ස් වලට කපලා දාගෙන ඉන්නවා පෙට්ටියකින්. මොකද මට ඒක ලේසි බබාගේ කෑම හදද්දි මේක කියුබ් එක ගන්න එකපාරකට මම කෑම එකට පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ බබාගේ ෆෝමියුලා එක ලැක්ටෝගෝ 3 එක. ඉතින් ඒකත් මම බබාගේ පාචනයට දාගත්තා. එහෙනම් අතට ගිහින් එන්නම්.